ආයුබෝවන් අද මම ඔයාලා එක්ක යනවා රිවර්ස්ටන් වල සේරැල්ල පෙන්වන්න. ඒකට හේතුව තමයි පහුගිය කාලේ ලංකාවට බලපාව දිට්ටුවා සුළුකුණාටුව නිසා රිවර්ස්ටන් වල තියෙන සුන්දරම දියල්ලක් වන සේරැල්ලට හානි සිද්ධ වුණා කියලා සමාජ මාධ්‍යවල යම්කිසි ආවයක් ගියා. ඉතින් මම අද මේ වීඩියෝ කරන්නේ අන්නේ කතාව බොරු කියලා ඔයාලට පෙන්වන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ගමන ආරම්භ කරලා රිවර්ස්ටන් පාර මේ විදිහට ගමන් කරනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ගමන ආරම්භ කරනවා. මම මේ ගමන ආරම්භ කරන්නේ කොහෙන්ද කියලා ඔයාලම තීරණය කරන්න ඕන. ඉතින් මම මේ විදිහට මේ ගමන ආරම්භ කළා. මේ ගමන යනකොට ලංකාවේ වෙනත් පැතිවල වගේම මේ රිවර්ස්ටන් පාරෙත් තනින් තන පස්කණු කඩා වැටීම් සිද්ධ වෙලා තියෙනවා. රිවර්ස්ටන් වලට ප්‍රවිෂ්ඨ වෙන්න මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මාත්‍යේ නගරයට ඇවිල්ලා රත්තොට හරහා රිවර්ස්ටන් එන එක. අනිත් මාර්ගය තමයි මාතලේ ලග්ගලට ඇවිල්ලා ලග්ගල හරහා රිවර්ස්ටන් යන එක. ඒ යන්නේ කලුංග ජලාශයේ ඉස්මත්තින්. ඉතින් මම මේ ගමන ආරම්භ කරේ අද කලුංග ජලාශයේ ඉස්මත්තින්. ඔන්නම තැන කිව්වා හොඳේ. ඉතින් මේ යන ගමනේ ලග්ගල පැත්තෙන් රිවර්ස්ටන් වල යන ගමන පාරෙත් මේ විදිහට පස්කණු කඩා වැටීම් තියෙනවා. හැබැයි මම මේ ගමන යනකොටත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් මේ මාර්ගය පිළිසකර කරන්න එහෙම නැත්නම් තිබුණු තත්ත්වයට මේ මාර්ගය ගියෙන්න වැඩ කටයුතු ආරම්භ කරලා තිබුණා. සමහර තැන්වල වාහන වල ගමන් කරන්න පුළුවන් විදිහට පාර සුද්ධ කරලා තිබුණා. ඉතින් මම මේ ගමන මේ විදිහට යනකොට මට එක දෙයක් හිතුණා. සබාදාම විසින් නිර්මාණය කරපු අපූර්වත්වය සබාදාම විසින්ම මේ විදිහට උදුරාගත්තේ ඇයිද කියන එක. ඒ කොහොම වුණත් අපි වෙනදා රිවර්ස්ටන් යනකොට මේ පාර දිගේ තිබුණු මේ සුන්දරත්වය, ඒ තිබුණු හැඟීම අද මට තිබුණේ නැහැ. බොහොම ශෝකාකුල පෙනුමක්. අපේ කතාවෙන් කියනවා නම් බොහොම මූසල පාටක් තමයි තිබුණේ. ඉතින් ඔන්න අපි කොහොම හරි රිවර්ස්ටන් කිට්ටුවටම ආවා. රිවර්ස්ටන් ළඟට එනකොට අපිට මෙන්න මෙතනින් එහාට අපිට යන්න පුළුවන් කමක් නැහැ. මොකද ලොකු පස් කන්දක් කඩාගෙන වැටලා තියෙනවා. සම්පූර්ණයෙන්ම පාර වෙහිලා තියෙනවා. අන්න ඒ නිසා වෙන්න ඇති සමහර කෙනෙක් මේ ටුවරිසම් එහෙම නැත්නම් සංචාරක ව්‍යාපාරයේ තියෙන හොඳම තැනක් වෙන මේ සේරැල්ල යම්කිසි හානිකර ලක් වෙලා තියෙන්නේ කියලා කෙනෙක් හිතන්නේ නැති. සමහර විට දොරේ ඉඳන් බලපු කෙනෙක් එහෙම හිතපු එකේ පරදක් හිතන්න විදියකුත් නැහැ මේ දේවල් දකිනකොට. ඉතින් පොත්තේටවල ජනතාවට පයින් එහාට මෙහාට ගමන් කරන්න පුළුවන් විදියට මේ පාර පොඩ්ඩක් මිනිස්සු විසින් හදාගෙන තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් මේ පස්කන්ද කඩාන වැටලා තියෙන්නේ සීරැල්ලේ ඉඳලා පුවක්පිටිය පැත්තට මීටර් 30ක් 40ක් විතර මෙහායින් තමයි මේ පස්කන්ද කඩාන වැටලා තියෙන්නේ. හැබැයි ඇත්තට මේ පස්කන්ද බොහොම විශාල පස්කන්දක් කඩාන වැටලා තියෙන්නේ. හැබැයි අපි බලපු විදිහට නම් එම ස්ථානයේ පාරට ලොකු හානියක් සිද්ධ වෙලා නැහැ කියලා තමයි අපිට එදා දකින්න තිබුණේ. ඉතින් එතනින් පහලින් මේ පේන්නේ සේරැල්ල නෙමෙයි. මේ තියෙන සේරැල්ලේ වතුර පාරට පේනවා. අන්න ඒ නිසා සමහරු කෙනෙක් හිතන්නේ නැති සේරැල්ල පාරට පේනවා මෙතනින් පාර කඩාගෙන ගිහිල්ලා කියලා. ඉතින් එහෙම දෙයක් මෙතන සිද්ධ වෙලා නැහැ. ඉතින් ඔන්න අපි දැන් මේ සේරැල්ලටයි මේ පල්ලම් බහින්නේ. මේ තියෙන්නේ සේරැල්ල නැරඹීම සඳහා ටිකට්පත් අලෙවි කරන අලෙවි මධ්‍යස්ථානයේ. ඉතින් එතනත් මේ බලන්න කිසිම ඉරිතලීමක්වත් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මෙතෙන්ද කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. ඉතින් එන්න යමු අපි ගිහින් සේරැල්ල බලමු.
හොඳට බලන්න මේ අපි යන ගමන් පාරේවත් කිසිදු ඉරිතැලීමක්වත් සිද්ධ වෙලා නැහැ. ඉතින් අපි මෙන්න මේ විදිහට ඔන්න අපි සේරැල්ලේ පහළම සේරැල්ල අපි නරඹන තැනට ඔන්න පැමිණියා. මේ තියෙනවා ඔයාලා අපි ආසාවෙන් කවුරුත් බලන්න සුන්දරම සුන්දර සේරැල්ලේ ජල ධාරාව අපිට ඒ විදිහටම පේන්න තියෙනවා. දිට්ටුවාසුලි කුණාටුවෙන් සේරැල්ලට කිසිදු හානියක් සිද්ධ වෙලා නැහැ කියන එක තමයි මට මේ වීඩියෝ එකකින් ඔයාලට ගෙනල්ලා පෙන්වන්න උවමනාව තිබුණේ. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් මේ විදිහට අවසන් කරනවා. මේක මගේ බලාපොරොත්තුව මේ වීඩියෝ එකේ මෙතනින් අවසానයි. ඉතින් ඔයාලට තවත් වෙලාව තියෙනවා නම් ඔයා නිදහස් නම් ඔයාලට බලන්න සේරැල්ලේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් මේ වීඩියෝ එකේම මම අමුණලා තියෙනවා. වෙලාවක් තියෙනවා නම් ඒ ටිකත් බලලම යන්න. ඉතින් මගේ බලාපොරොත්තු වෙලා තිබුණේ සේරැල්ලට දිට්ටුවාසුලි කුණාටුව නිසා යම්කිසි හානියක් සිද්ධ වෙලා තියෙනවා කියලා තිබුණු මතය බොරු කියලා ඔයාලට පෙන්වන්න දැන් මට උවමනාව තිබුණේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ මෙතෙන් එනකොට ඔයාලා හැමෝටම සේරැල්ල තාමත් තිබුණු විදිහට මේ සෝභා සෞන්දර්යය ඒ විදිහටම රැකෙන්න ඒ විදිහටම තියෙනවා කියන එක ඔයාලට මේ වීඩියෝ එකකින් දැක ගන්න ලැබෙන්නේ නැති. ඉතින් මගේ බලාපොරොත්තුව සහ මගේ වගකීම මෙතනින් ඉවරයි. මෙතන ඉඳන් මම සේරැල්ලේ ගත්ත ලස්සන වීඩියෝ ටිකක් මේ වීඩියෝ එකේ අවසානයේ එකතු කරලා තියෙනවා. ඔයාලට වෙලාවක් තියෙනවා නම් ඒ වීඩියෝ ටිකත් බලලම යන්න. ඉතින් වීඩියෝ නරඹපු සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.